අදපයි හයිය හක්තිය තියෙන කාලේ අපි කරන සෑම කටයුත්තක් ගැනම අපේ මේවා වළංගු නැති වුණාම පණ නැති වුණාම මේ කරජකය මේ මාංශකය මේ මස් ගොඩ දිරපුවාම කායිකව ව්‍යාධියටපත් වුණාම අපිට ලොකු තනිකමක් දැනෙනවා. ඔය සමහරු කියනෝනේ දැන් අර පිස්සුවෙන් වාගේ දොඩවනවා කියලා. පිස්සු හැදෙන්නේ නැද්ද පින්නතු නැවිද ඇවිද හිටපු අපි ඔත්කොල වුණා. පිස්සු හැදෙනවා. මානසිකව ව්‍යාධියටපත් වෙනවා. එහෙන් බඩගින්න සමහර වෛද්‍යවරු කියනෝනේ දැන් අන්න හරක්වත් වැඩ කරන්නේ නැහැ සේලයින් කට්ටක්වත් ගහන්න කියලා. කොහොමද දරාගන්නේ කියන්නකෝ. වතුර බෙදක්වත් බී ගන්න බැරුව මෙතන ඉන්නවද මේක වෙන්නේ නැති කවුරු හරි? මේ අපි සේරටම වෙන දේ සල්ලි තිබ්බට බඩට කෙටි හැකි සල්ලි බඩගින්නට කියලා.